අනිවාර්යෙන් කතා කරනවා. අපි නිහඬව ඉන්නේ. මොකද අපිට පුළුවන් දෙන්නේ කතා කරලා බලධාරිය එක්ක මේ නිලධාරිය එක්ක අපේ තියෙන හිතවත්කම් එක්ක අපි යාලත් එක්ක කතා කරලා ඔබට සාධාරණයක් කරලා දෙන්න අපේ හඬ අපි අවදි කරන්නම් කියලා අපි පොරොන්දු වෙනවා, සහතික වෙනවා. මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් subscribe කරන්න. පහළ තියෙන bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් වේවා කියලා සීල දෙනාටම හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩාක් කාලෙකින් කතා කරන්න ඕනි කියලා හිතුණා. ගොඩක් කට්ටිය මැසේජ් දාලා තියෙනවා WhatsApp ඊමෝ Messenger අහලක් තියෙනවා මේ මැසේජ් වලින් මල්ලි මේ ඔයා මොකද පේන්න නැත්තේ කියලා. ඔයාට කරදරයක්ද? ඔයාමදින් ඉන්නවද? කොයි රටේද ඉන්නේ? ඇයි මේ රටවිරු channel එකට ඔයා දැන් එන්නේ නැත්තේ? ඔය වගේ විවිධ ප්‍රශ්න අහලා තිබුණා. ඇත්තට මේ හැමෝම පව්. ඉතින් අපිව මතක් වෙනවනේ. ඒකනේ අහලා තියෙන්නේ නේ. අදට අපිව බ්ලොක් නොකර හදවතේ තියාගෙන ඉන්නවනේ නේ. අන්නේ කළගුණ සැලකීමට ඉතින් හදවතින්ම පින් දෙනවා හැමෝටම. ගොඩාක් පින් මාව මතක් වෙනවට. ඉතින් මේ මම ඉතින් ටිකක් කියන්නම් විස්තර පෞගි දවස්වල මොනවද උනේ කියලා. මොකද ඇත්තටම ඔයාලට කියන්න ඕන. මොකද ඔයාලා තමයි අපිත් එක්ක ඉන්නේ. රටවිරු දිනේෂ් බෝලවත්තව මෙච්චර දුරක් ගෙනාවේ ඔයාලා. මම ඒක පටන් ගැම්මේ සිට අවසාන දක්ව කියනවා. එදත් කියනවා, අදත් කියනවා, හෙටත් කියනවා, මේ මතුවටත් මම ඒක කියනවා. මේ දිනේෂ් බෝලවත්ත කියලා නමක් හැදුවේ ඔයාලා. හරි? මේ මගේ ගෙදර කට්ටිය නෙවෙයි. ඔයාලා තමයි කුවේට් එකේදී ඒ නම හදලා ඒ තැනට මාව ඔසවලා තිබ්බේ ඔයාලා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් පිං. එක රටකින් නෙමෙයි රටවල් කීපයකින් රටවිරු channel එක නරඹන අපේ සහෝදර සහෝදරියන් මේ හැමෝටම ගොඩාක් පිං. ඉතින් පහුගිය දවස්වල ඩුබායි වලට ආවා. ඊට පස්සේ ඩුබායි වලදී මම අසනීප වුණා. දන්න අය දන්නව, නොදන්න අය ඉන්නවනේ. අසනීප වුණා. මගේ අර කකුලේ ප්‍රශ්නයක් ඇවිල්ලා ඊට පස්සේ බෙහෙත් කරන්න ලංකාවට ගියා. ඊට පස්සේ ආයේ ඩුබායි ආවා. ආයෙ අසනීප වුණා. ඊට පස්සේ ආයෙ ලංකාවට ගියා. ඔබ දන්නවා මං සිංහල බේත් කරන්නේ. ඒ හින්දා ඉංග්‍රීසි බේත් හරියන්නේ නැහැ. ලංකාවටම යන්න ඕනේ. ඉතින් ලෝකේ කොහේ හිටියත් අපි සිංහල වෙදකමට යන්න බෑ ලංකාවට. ඉතින් ගිහලා දෙයනේ කියලා ඉතින් ඔය සුව කරගෙන ආවා. දෙයයන් වහන්සේගේ පිහිටෙන් දැන් ඉතින් හොඳයි. දැන් ඉතින් රැකියාවකුත් හම්බුණා. ඉතින් අවුරුද්දක් විතර හිටියා ඩුබායි වල රැකියාවක් නැතුව. මගේ ලොකු අක්කා ගාවට වෙලා කනවා බොනවා නිදියනවා ඔහේ ඉන්නවා රස්සාවක් නැහැ. ඒ වගේ අවුරුද්දක් විතර හිටියා. ඉඳලා ඉතින් දෙයනේ කියලා දැන් රස්සාවක් ලැබුණා. ඉතින් රස්සාව කරගෙන ඉන්නවා. රටවිරු channel එක කරනවා. රටවිරු channel එක නතර කරන්නේ නැහැ. මොකද රටවිරු channel එක කියන්නේ විශාල කාර්යයක් කරපු channel එකක්. හරි? නිහඬව හිටපු ගොඩක් අයව අවදි කරපු channel එකක්. හරි? හැංගෙන්න ගිය ගොඩක් අයව එළියට ගෙනාවු channel එකක්. ඒ වගේ අසාධාරණකම වෙන්න ගිය සෑම තැනකදීම සාධාරණ කිටු කරන්න මැදිහත් වෙච්ච channel එකක් කියලා අපි හදවතින්ම විශ්වාස කරනවා. ඉතින් මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව කියලා කුවේට් එකෙන් හඬ නගා දාපු නමක් තමයි ওই මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රටවිරු YouTube channel එක. ඉතින් ඒක නවත්තන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මින් ඉදිරියට channel එක කරනවා. ඉතින් මම අර නිහඬව හිටපු හේතුව මම ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන. නැත්තම් ඒක මම ඔයාලට කරන අසාධාරණ කියලා මම හිතන්නේ. වෙන කිසිම හේතුවක් නැහැ. දෙයයන් වහන්සේගේ පිහිටෙන් දෙයයන් වහන්සේ කරුණාවෙන් ඉන්නවා. ඉතින් රැකියාවක් නැතුව හිටියා. ඉතින් අර ප්‍රශ්න ටිකක් තිබුණා. ඉතින් ඒවා ලියා ගන්න ඕන. ඒවලට විසඳුම් හොයන්න ඕන. ඒවා පස්සේ ගියා. ඉතින් මේ අත්‍යම කිව්වෙත්තම වීඩියෝ එකක් කරගන්න වෙලාවක් නැහැ. වෙලාවක් තිබුණත් අර හිත එක තැනක නැහැ. මොනවද කරන්නේ? මේකට මොකද්ද කරන්නේ? අරකට මොකද්ද කරන්නේ? හෙට මොකද්ද කරන්නේ? මේ වගේ ඉතින් ගොඩාක් ලොකු අරගලයක තමයි ඉතින් හිත තිබුණේ. ඉතින් ඒට දුවනවා මේට දුවනවා. කොහොම නමුත් ඉතින් මේ ප්‍රශ්න වලට උත්තරත් හොයාගත්තා. ඉතින් දෙයනේ කියලා ඉතින් කාලා බීලා ජීවත් වෙලා ඉන්නවා. ඉතින් මාව මතක් කළා මැසේජ් දාපු හැමෝටම ගොඩාක් පිං. ඒකට හදවතින්ම පිං දෙනවා. මොකද මේ මම මේ මැසේජ් බලලා කල්පනා කරනවා මම දැන් කුවේට් එකකින් ඇවිල්ලා අවුරුදු ගාණක් වෙන්න යනවා. මේ ඒ අයට මාව අමතක වෙලා නැහෙනි. මේ දිනේෂ් බෝලවත්ත කියලා කෙනෙක් හිටියා. අපිට මෙහෙම කරා. පුළුවන් දේ කරා. මෙහෙම කරා. අර එහෙම කරා. හරි අපි එන්න කිනකොට ආවා. ඉතින් මෙන්න මෙහෙම මතක තියන අය මැසේජ් දාලා තිබුණා. හරි අපි අමතක වෙච්ච අයත් ඇති. ඒ අයත් එක්ක තරහක් නැහැ. මතක් වෙච්ච අයත් එක්ක තරහක් නැහැ.
අපි එදත් කියන්නේ එකයි අදත් කියන්නේ එකයි අපි ළඟ වෛරය කියන දේ ගෑවිලවත් නැහැ. මොකද අපි හෙට මැරෙන්න ඉන්න මිනිස්සු නේද? ඒ නිසා හැමෝටම දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නැතුව හොඳින් ඉන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව රටවිරු අපි හදවතින්ම කරනවා. විශේෂයෙන්ම මේ නෝම්බි මාසය යන්නේ අපේ ආදරණීය ශ්‍රී ලාංකික අපේ අම්මාවරු අපේ අක්කලා නංගිලා ගොඩාක් මහන්සි වෙන මාසයක්. අපි මේවා අවුරුදු ගාණක් තිස්සේ කතා කරලා තිනවා. ඉතින් ඔය අයගේ ඉසකෑ ගහකටවත් කිසිම කරදරයක් නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ නෝම්බි මාසයේ. ඔබ කල්පනාවෙන් වැඩ කරගන්න, කලබල වෙලා අත පුච්ච ගන්න, අත කපා ගන්න, ලිස්සලා වැටෙන්න එහෙම යන්න එපා. වැඩ වැඩි කියලා. ඉතින් ඔබට දෙවියන් වහන්සේ කරුණාව තියෙනවා. ඒ කියන්නේ කිසිම සැකයක් තියන්න එපා. සීලුම අම්මලාට දෙවියන් වහන්සේ කරුණාව තියෙනවා. මැදපෙරදිග දහදුක් ඉඳලා ඔබගේ පෞල් ජීවිතේ ගොඩනගන ඔබට කිසිම දාක වරදින්න එපා කියලායි රටවිරු දිනේෂ් බෝලවත් මම හදවතින් ප්‍රාර්ථනා කරන්නේ. හරි අපි මින් ඉදිරියට අපි කතා කරමු. ඔබ වෙනුවෙන් අපි කතා කරන්නම් පෙනී සිටින්නම්. මොකද ගොඩක් අය මට ওই සෞදි අම්ම කෙනෙක් ඉන්නවා අඬලා මැසේජ් දානවා දිනේෂ් පුතේ වාගේ කටහඬ මේ YouTube එකේ නැති වෙන්න නම් දෙන්න එපා පුතේ. ඔයා කට අරින්න ඕන පුතෙක්, කතා කරන්න ඕන පුතෙක්. ඒ හින්දා නිහඬ නම් වෙන්න එපා පුතේ. අපි ලංකාවට ගියත් තව අපේ සහෝදරයෝ එයි මේ රටවල් වලට. හරි ඔයාලා තාම තරුණ වයසේ ඉන්න ඉඳ පුතේ ඔයාලා කතා කරන්න. අපි දැන් වයසයි. අපි මේ පාර ලංකාවට ගිහලා ආය රට නොයයි. හැබැයි දිනේෂ් පුතේ ඔයා ඉන්න තැනක ඉඳන් කතා කරන්න මේ බලධාරීන්ට පේන්න, මේ ඒජන්සි වලට, මේ එම්බසි වලට පේන්න, දැනෙන්න, අපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න දිනේෂ් පුතේ අනේ නතර කරන්න එපා පුතේ කියලා සෞදි ඉන්න අම්ම කෙනෙක් ඇත්තටම මැසේජ් දානවා. පව් මං කවුද කියලා දන්නේ නැහැ අම්මා. පව් ඉතින් මේ මැසේජ් දානකොට හරි දුකයි ඉතින්. එහෙම කියනවනේ මම හෙට ලංකාවට යයි පුතේ. තව ඉස්සරහට අපේ අම්මලා එයිනේ මේ රටවල් වලට අපේ දුවලා එයිනේ. අන්නේ දුවලා වෙනුවෙන් ඔයාලා කතා කරන්න පුතේ කියලා කියනවනේ බලන්නනේ. පව් ඉතින්. හරි අනිවාර්යෙන් අපි කතා කරනවා සියලු දෙනා වෙනුවෙන්ම. ඒක ස්ථිරයි. ඒකේ සැකයක් තියාගන්න එපා. ඉතින් පව්ගේ ටිකේ නිහඬ වෙලා හිටියේ ඇත්තෙම මම පොඩ්ඩක් ටෙන්ෂන් එකේ හිටියා මේ මොකද්ද කරන්නේ මේ සෝෂල් මීඩියා වලට යනවද channel එකකින් කතා කර ඉන්නවද නැත්නම් මේ ප්‍රශ්න වලට විසඳුම් හොයනවද ඉස්සරහ මම මොකර ස්ථාවරයකට ඇවිල්ලා ඉන්න බෑ නේ මට මේ රටේ ඉන්න රස්සාවක් තියෙන්න ඕන නේ අපි රස්සාව නැතුව මේ රටේ ඉන්න තරම් අපි මේ ධනවත් මිනිස්සු නෙමෙයිනේ ඔයාලා කවුරුත් එක දන්නවා අපි ඔක්කොම එක බෝට්ටුවේ එක පන්තියේ මිනිස්සු ඉතින් රැකී රස්සාව කරගන්න තමයි මේ රටට ඇවිල්ලා ඉන්නේ ඉතින් දෙයියන්ගේ පිටින් දැන් තමයි මේ රස්සාවකට පය තියලා දෙයියනේ කියලා මේ ගමන ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ පිටින් මටත් දෙයියනේ කියලා හරියයි. ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද පව් කරලා නැහැ, පින් කරලා තියෙනවා පුළුවන් තරම්. ඒ නිසා ඉතින් ওই සීල දනාටමත් උතුරන්න හරියන්න ඕන කියන ප්‍රාර්ථනාව තමයි රටවිරු channel එකෙන් අද මුල් වීඩියෝ එක විදියට අපි කරන්න තීරණය කරේ. ගොඩාක් දවසකින් මේ කතා කරන්නේ. සමහරට ගත්තෙත් එහෙම මාස 10ක් 11ක් අවුරුද්දක් කිට්ටු වෙන්න යනවා මං හිතන්නේ. කතා කරේම නැහැ. ඔව් අවුරුද්දක් විතර වෙන්න යනවා මට මතක හැටියට. සමහරට ඊට වැඩි දන්නෙත් නැහැ. කොහොම නමුත් අනිවාර්යෙන් කතා කරනවා. අපි නිහඬව ඉන්නේ මොකද අපිට පුළුවන් දෙන්නේ කතා කරලා බලධාරිය එක්ක මේ නිලධාරිය එක්ක අපේ තියෙන හිතවත්කම් එක්ක අපි යාලත් එක්ක කතා කරලා ඔබට සාධාරණයක් කරලා දෙන්න අපේ හඬ අපි අවදි කරන්නම් කියලා අපි පොරොන්දු වෙනවා සහතික වෙනවා සියලුම ශ්‍රී ලාංකික රටවිරුවන්ට. එහෙනම් ගිහින් සීල දනාටම ජේසු පීඨයි තෙරුවන් සරණයි අල්ලා දෙවියන්ගේ පීඨයි ජයන් ජයම වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. මැද පෙරදිග අම්මලාගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.